අයිබෝන් කියලා පිළිගන්න පුද්ගල YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය 8 වසර දරුවෝ. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා 8 වසර 3 වෙනි පාඩම බහුසංස්කෘතික ජන සමාජය කියන පාඩමේ 61 වෙනි පිටුවේ තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය කියන කොටස කතා කරන්න. එතකොට මේ වීඩියෝ එක මුලින්ම බලන ළමයි කලින් වීඩියෝ ටික බලාගෙන එන්න. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මෙතෙන්දී ඕගොල්ලොන්ට මෙතන තියෙන මේ ජන මේ ප්‍රතිශත මේ ඉලක්කම් ඇත්තරම වැඩක් නැහැ. ඕගොල්ලෝගෙන් එහෙම විභාගෙදී අහන්නේ නැහැ. බය වෙන්න එපා. නිකන් අවබෝධයක් ගන්න විතරයි මෙතන වැඩ වෙන්නේ. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික රටකි. එතකොට විවිධ ජන වර්ග ජීවත් වෙනවා. අපේ රටේ විවිධ ජන වර්ග ආගමික කණ්ඩායම් මෙන්ම විවිධ භාෂා කතා කරන ජන කොටස් ජීවත් වෙති. පහත දැක්වෙන්නේ අප රටේ ජන වර්ග ආගමනෝ ජනගහනය බෙදී ඇති අයුරු දැක්වෙන වගු සටහනකි. එතකොට මේක මේ 2012 ජන හා සංඛ්‍යාලයක දෙපාර්තමේන්තුව පුතේ හැම සමහරක් අවුරුදු 5න් 5ට හෝ මට මතක විදියට මේ ජන සංගණනයක් කරනවා. හැම ගෙදරකම දොරේ ස්ටිකරයක් අලවලා ගෙදර කී දෙනෙක් ඉන්නවද? එතකොට අන්න එහෙම බලලා තමයි මෙන්න මේක ගන්න. එතකොට සිංහල ප්‍රතිශතය 74.9යි. ඉතින් මේ ඉලක්කම් කියන්න ඕනේ නැහැ. එතකොට ප්‍රතිශත වශයෙන් මම කියන්න යන්නම්. ශ්‍රී ලංකා දෙමළ 11%යි. ශ්‍රී ලංකා යෝනක කියලා 9යි. ඉන්දියානු දෙමළ 4යි. එතකොට මේ විදියට තියෙනවා. ඊට පස්සේ ආගම් අනුවත් බෙදලා තියෙනවා. මේ ජන වර්ග අනුව මෙතන බෙදලා තියෙනවා ආගම් අනුව. බෞද්ධ මෙච්චරයි. දැන් බෞද්ධ අයගෙත් ඉන්නවනේ ක්‍රිස්තියානි කතෝලික අය. නේ සිංහල අයගේ ඉන්නවා ක්‍රිස්තියානි කතෝලිකයි. ලංකා දෙමළ ඉන්දියානු දෙමළ අයගෙත් ක්‍රිස්තියානි කතෝලික අය ඉන්නවා හින්දි අය ඉන්නවා. ඒතර මෙතෙන්දී ප්‍රතිශත වෙනස් වෙන්න පුළුවන්. හරිද? සාපේක්ෂව අන්න එකයි මෙතන මේ කියන්නේ. ඒ කියන්නේ සමහරක් සිංහල අය ඉන්නවා කතෝලික ආගම අදාන. සිංහල ඔක්කොම බුද්ධ ආගම නෙවෙයි. සමහරක් දෙමළ අය ඉන්නවා කතෝලික ආගම අදාන. සමහර බොහෝ අය හින්දු ආගම අදාන, සමහරක් අය කතෝලික ක්‍රිස්තියානි ආගම අදානවා. එතකොට අන්න එක තමයි මෙතන කතා කරන්නේ. එතකොට නාමල්යාය මහාවිද්‍යාලයේ 8 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂය ගුරුතුමිය පහත වගු සටහන හොඳින් නිරීක්ෂණය කිරීමට සිසුන්ට උපදෙස් දුන් අතර කාර්ය පත්‍රිකාවක් මොනවා හරි කරන්න වැඩක් දුන්නා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජන කණ්ඩායම් මොනවද කියලා හරි. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ආගමික කණ්ඩායම් මෙන්න මේවා ටික හොයන්න කියලා තමයි කාර්ය පත්‍රිකාවේ දීලා තියෙන්නේ. එතකොට ඒ කාර්ය පත්‍රිකාවන් අදාළව සිසුන් අතර ඇති වූ සංවාදයක් පහත් දැක්වේ. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සහ මැලි යන ජන වර්ග ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. වෙනත් බොහෝ රටවල අයත් අපේ රටේ ජීවත් වෙනවා. කියන්නේ වෙනත් රටවල අයත් ජීවත් වෙනවා. මොකද මෙතන කියනෝනේ මේ ඉන්දියානු දෙමළ කියලා. එනවද? ශ්‍රී ලංකා දෙමළ ඉන්දියානු දෙමළ. මේ බර්ගර් කියන්නේ වෙන රටවල් වල අය. එතකොට බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් කණ්ඩායම් ජීවත් වෙනවා. ආගමික කණ්ඩායම් ජීවත් වෙනවා. ඔව් ඒක ඇත්ත. ඒ වගේම වෙනත් විවිධ ආගම් අදහන අයත් ඉන්න පුළුවන්. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා කතා කරන අයත් ඉන්නවා. සිංහල මේ භාෂා කතා කරන අයත් ඉන්නවා. අතන බලමු මෙතන භාෂා වලට අදාළ එකක් මෙතන නෑ නේ. ඔව්. යන මාර්ගයේ ආගම ජනගහණය නේ. ඔව්. භාෂාව නෑ. හරි. එතකොට මේ මෙතන නැති එකක් කතා කරනවා. ශ්‍රී ලංකාව බහුවාර්ගික බහුආගමික බහුභාෂා. බහුවාර්ගික සිංහල දෙමළ මුස්ලිම්, බහුආගමික කියන්නේ හින්දු, ක්‍රිස්තියානි, බුද්ධ ආගම කියන ඒවා, බහුභාෂා කියන්නේ සිංහල භාෂාව, දෙමළ භාෂාව සහ මලුම් භාෂා. මෙතන භාෂා නැහැ. ඒතකොට අරාබි භාෂාවත් කතා කරනෝනේ මුස්ලිම් අය. ඒතකොට එන්නේ ඉන්නවා. කතා කරන ජන කණ්ඩායම් යුක්ත රටක්. එම නිසා බහුසංස්කෘතික රටක් විදිහට හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය භාෂා, ආගමික සිරිත් විරිත්, සංස්කෘතික උරුම ඇසුරින් විස්තර කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, විවිධතාවය භාෂා, ආගමික සිරිත් විරිත්, සංස්කෘතික උරුම මේ ඕනෑම එකකින් මේවා විස්තර කරන්න පුළුවන්. මේ වගු අනුව මට තව අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි එක ජන වර්ගයකට අදාළ පුද්ගලයන් වෙනත් ආගම් අදහන්න පුළුවන්. මම ඒක කලින් කිව්වනේ. සිංහල අය ක්‍රිස්තියානි ආගම අදහන්නත් පුළුවන්. බුද්ධ ආගම අදහන්නත් පුළුවන්. නේ සමහරක් වෙලාවට හින්දු ආගම අදහන්නත් පුළුවන්. දෙසුන් ලෙස සිංහල අය කතෝලික ක්‍රිස්තියානි ආගම අදහන්නත් පුළුවන්. දෙමළ අය හින්දු ආගම වෙන්න බුද්ධ ආගම අදහන්නත් පුළුවන්. එතකොට ඔන්නෝක තමයි උතන සරල අදහස. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම කරන්න ශ්‍රී ලංකාවේ සෑම වාර්ගික හා ආගමික කණ්ඩායමක් විසින් පොදුවේ වැඳුම් පිදුම් කරනු ලබන ස්ථාන කිහිපයක් නම් කරන්න. මට නම් ත්‍රිකුණාමලේ කොනිශ්ශරම් කොටුව, නල්ලූර් කෝවිල ඕක කියන්න පුළුවන්. එතකොට එහෙනම් අපි ඊළඟ මාතෘකාවෙන් නැවත හමුදු දරුවනි.